දවසක් ඔබ සියලු දෙනාටම අද දවසේදීත් අපි 11 වෙනි පාඩමත් සමගයි මේ ඔබ සෑම කෙනෙක්ම මුණ ගැසෙන්නේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා අද 11 වෙනි පාඩම රූට් සහ එස්තර් කියනවා මේ චරිතයන් දෙක කාන්තාවන් දෙදෙනා ගැන අද දවසේදී ඉගෙන ගන්නට යනවා. මේ කතන්දර තුලින් කොහොමද එලිදරව් පොතේ උන්වහන්සේගේ අවසාන කාලයේ පණිවිඩය සංසන්දනය කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අද දවසේදී අපි බලන්නට යනවා. ඉතින් අපත් සමග එකතු වී සිටිනවා දේවගති මාලෙත්. ඔව් නැවතත් මම හිතනවා උන්වහන්සේගේ කරුණාව තුළ අපිට එකතු වෙන්න ලැබිලා තියෙනවා. ස්තුතිවන්ත වෙනවා. දෙවියන්තුමා මේ මොහොතේ මම හිතන්නේ අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ එකතු වෙන්න උන්වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. විදේශ රටක හිටියත් ගෝපිනාත් දෙවියන්තුමා අද දවසේ මේ පාඩම මේ විදිහට මෙහෙවන්ට උන්වහන්සේ මඟ පෙන්වා තිබෙන එක ගැන. ඉතින් ස්තුති නැවතත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයටත් මේ සතියේත් අපි උන්වහන්සේ තුළ විශේෂයෙන් ගිය සතිය පටන් ගත්ත කාරණය අපි ඉදිරියට අරගෙන යමු. බොහොමත්ම ස්තුතියි දේවගතිතුමනි. ඒ වගේම අද දවසේදී අපි පාඩම 11 වෙනි පාඩම ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මම කැමති අපි යාඥාවකට යමු. ඊට පස්සේ අපේ කටපාඩම් පදේ කියවමින් මම කැමති පළවෙනි ප්‍රශ්නය අහසන්ට. හොඳයි අපි යාඥා කරමු. දාබර පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ 11 වෙනි පාඩම දක්වා අප සමග සිටමින් ඔබ වහන්සේ මේ පාඩම තේරුම් ගන්නට ඔබ වහන්සේගේ අවසාන කාලයේ සිදුවීම් ගැන තේරුම් ගන්නට ඔබ වහන්සේ අපට උපකාර කළ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි අද දවසේදීත් විශේෂ පාඩමක් ඔබ වහන්සේ අපට දී තිබෙනවා. මේද තේරුම් ගන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන්නට ඒ තේරුම් කරලා දෙන්නා වූ දේවගතිතුමාගේ සමග සිටින්නට ඔර අවශ්‍ය කරන්නා මඟ පෙන්වීම ඔබ වහන්සේ ලබා දෙන්නට. මේ සියල්ල බාරයි නාසරේ ජේසුස්ගේ තුමු නාමයෙන්. ආමේන්. හොඳයි අපිට කටපාඩම් පදේ හම්බෙනවා එස්තර් පස්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය එස්තර් පස්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරේ කරුණා කොට තමාගේ අතේ තිබුණු රන් ජයකෝන්තය ඈ දෙසට දිගු කළේය. එස්තර් ලංව ජයකෝන්තය මුදුනේ අග ස්පර්ශ කළේය. දේවගතුමනි මේ බයිබල් පාඩයත් එක්කම මේකෙන් තේරුම් කරන්නේ කොමක්ද? මේකේ සංකේතාත්මකම කොහොමද අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? ඔව් මම කිව්වා වගේ දෙවියන්තුමනි අපි ගිය සතිය ආරම්භ කළ කාරණයක් එක්ක ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් පරණ ගිවිසුමේ අපිට හම්බෙන කතන්දරත් එක්ක අපි කතා කරමින් ඉදිරියට එන්නේ. ඒ කතා කරගෙන ඉන්නව අතරේදී අපි මම හිතන්නේ අද දවසේ කතා කරන්නේ රූත් සහ එස්තර් කියන කාන්තාවන් දෙන්නගේ කතන්දර. පදේ අපි බලද්දී අපි දකින්නේ එස්තර්ගේ කතාවේ අවසාන කොටසේ අපිට දකින්න ලැබෙන කාරණයක් තමයි මේ පදේ අපිට හම්බෙන්නේ. දැන් මේ කතන්දර හරහා මේ විශේෂයෙන් මේ කාන්තාවන් දෙදෙනාගේ කතන්දර හරහා අපිට පෙන්눔 කරනවා දෙවියන් වහන්සේ කොයි විදිහටද උන්වහන්සේගේ අවසාන කාලයේ සෙනගට මඟ පෙන්වන්නට යන්නේ. විශේෂයෙන් අවසාන කාලය ගැන කතා කරද්දී අපි දේව වචනේ විශේෂ අනාගත වාක්‍ය තුල දකින උන්වහන්සේගේ ස්වභාව උන්වහන්සේ කාන්තාව කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාන්තාවන් දෙදෙනාගේ කතන්දර තුලින් අපිට අවසාන කාලයේ ස්වභාවට ඊටාත් අලංකාර එහෙම නැත්නම් උන්වහන්සේ කොහොමද මේ අවසාන කාලයේ ස්වභාව ජනතාව උන්වහන්සේ බේරගන්නේ ඔවුන් සමග උන්වහන්සේ කොයි විදිහටද ඉන්නේ කියන කාරණය ගැන හරි ලස්සන අවබෝධයක් අපිට මේ කතන්දර තුලින් ලබා දෙනවා. දේවගතුමනි අපි මේ පාඩමේ ගැඹුරට යන්න ප්‍රථමයෙන් අපි හදාගන්න ඕනේ අපේ පසුබිම. අපි මේ මොහොතේදී අපේ පසුබිම හදාගමු කොහොමද අපේ ඉතිහාස කතන්දර තුලින් සිද්ධාන්ත තුලින් අවසාන කාලයේ දේවල් වලට කොහොමද ඒක සමාන කරන්නේ? ඔව් අපි මේ අවසාන කාලයට සමාන කරද්දී මම කිව්වා වගේ දේවගතුමනි මේ කතන්දර එක්ක අපි බලද්දී විශේෂයෙන් මේවා මේ නිකම්ම කතන්දර නෙවෙයි ඇත්තටම. මේ කතන්දර තුල අපිට තිබෙනවා හරි ලස්සන කාරණයක්. දැන් අර අපි කටපාඩම් පදේ කිව්වා වගේ කටපාඩම් පදේ දකින්න කාරණේදීත් අපි දකින දේ තමයි මේ අර රජතුමා ජයකාන්තය දිගු කරලා බිසවව බාර ගන්නවා. දැන් මේකේ පසුබිම් කතන්දරය ගැන අපි කල්පනා කළොත් අපි දන්නවා රජතුමා ජයකොන්තය දිගු කළේ නැත්නම් කිසි කෙනෙක්ට රජතුමා ළඟට එන්න බෑ. ඒක කරුණාවේ ක්‍රියාවක්. රජතුමා විසින් මේක අර එස්තර් බිසවගේ බලයක්වත් කිසි දෙයක් නෙවෙයි.
රජතුමාට පෙනී ඉන්න එක රජතුමාගේ කරුණාව තුළ තමයි රජතුමා පිළිගන්නේ. ඒකට මේ කාරණයක් එක්ක අපිට පෙන්වනවා මේ කතන්දර හරහා අපිට හරි ලස්සන්ට විශේෂයෙන් අද දවසේ පාඩමේ දෙවගතුමා කිව්වා වගේ අපි ගැඹුරට යන්න කලින් අපි අ, මේ සරල අදහසක් ගත්තොත් අද දවසේ පාඩම ගැන මේ පාඩමෙන් අපිට උදව් කරනවා තේරුම් ගන්න. කොයි විදිහටද මේ රූත්ගේ කතාවේ අපි බැලුවොත් රූත්ගේ කතාවේ ඒ බෝවාස් කියන චරිතය හරහා අපි දකිනවා කොහොමද මේ රූත්ගේ තිබුණ දිලිඳුකමට බෝවාස් පිහිට වුණේ. ඒ වගේම එස්තරව කොහොමද එස්තරට තිබුණ ප්‍රශ්නයෙන් සහනය ලැබෙන්න රජතුමා ඒ කරුණා රජතුමාගේ කරුණාවත් එක්ක කොහොමද ඒ අවස්ථාව ලැබුණේ මේක අන්තිම කාලයත් එක්ක සම්බන්ධ කරද්දී අපි දකිනවා අපිට දෙවියන් වහන්සේ කොහොමද මිදීම දෙන්නේ යන්නේ යේසුස් වහන්සේගේ කරුණාව තුල ගැලවීම ගැන ඒ අවසානයේ අපිට මුහුණ දෙන්න තිබෙන ඒ පීඩාවන් සහ ඒ පීඩාවන් වලින් කොහොමද ජය ලබන්නේ මේ සියල්ල ගැන අපිට මේ කතන්දරය හරහා මේ පාඩම හරහා අපි දකින්න යනවා. ඇත්තට මේ කතන්දර දෙක ඒ අවසානයේ අපිට මුහුණ දෙන්න තියෙන කාරණාවලට මුහුණ දෙන්න පුළුවන් ඇදහිල්ලක් අපි කෙරෙහි වඩවන සහ අපිට අපේ ඇදහිල්ල ශක්තිමත් කරන කතන්දර දෙකක්. ඔව් දේවගැතුමනි අපි දැන් ගැඹුරට යන්නව අතරදී අපි ඉස්සලාම් බැලිය යුතුයි රූත්ගේ කතන්දරය අපි බලන්නව අතරදී මෙතනදී විශේෂ දෙයක් සිදු වෙනවා ඒ තමයි ආහාර තියෙන නිවසක සාගතයක් කියන දෙයත් එක්ක මේක කොහොමද අපි තේරුම් ගන්නේ මේක කොහොමද අපේ ආත්මික ජීවිතයට මේක බලපාන්නේ. ඔව් අපි රූත්ගේ කතාව බලද්දි රූත්ගේ කතාව පටන් ගන්නේ බෙත්ලෙහෙමේ ඇතිවෙච්ච සාගතයක් ගැන කියමු. දැන් බෙත්ලෙහෙම කියන වචනේ තමයි දෙවියන්තුමා කිව්ව ආහාර තියෙන නිවසේ සාගතයක් කියන එක. මොකද බෙත්ලෙහෙම් නගරේ බෙත්ලෙහෙම් කියන වචනේ තේරුම අපිට ඉංග්‍රීසියෙන් කියනවා house of bread කියලා. බෙත්ලෙහෙම් කියන වචනේ තේරුම. එතකොට මේ house of bread එහෙම නැත්නම් මේ පාන් තියෙන ගෙදර නැත්නම් හේබ්‍රේව භාෂාවේදී මේ බ්‍රෙඩ් කියන එකෙන් කතා කළේ ආහාර කියන එක. මේ ආහාර කියන එක තමයි ඉංග්‍රීසියට බ්‍රෙඩ් කියන වචනේ පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට මේ ආහාර තියෙන ගෙදර බෙත්ලෙහෙම් කියන වචනේ තේරුම. දැන් ඒ ස්ථානයේ සාගතයක් ඇති වුණා. ඒ සාගතය නිසා තමයි අපි දකිනවා මේ කතන්දරේ රූත්ගේ කතාව පොතේ මුල් පරිච්ඡේදය අපි බලද්දි දකිනවා නයෝමිට සහ එලිමෙලෙක්ට තමන්ගේ පුත්‍රයන් දෙන්න මාලන් සහ කිලියොන් එක්ක මෝවාබ් දේශයට යන්න සිද්ධ වුණා. දැන් මෙතන අපි මේක බැලුවොත් මේ කාරණේ අපි කල්පනා කරලා බැලුවොත් එතන අපිට ආධ්‍යාත්මික තත්වයක් පෙන්눔 කරන අපි අනාගතයත් එක්ක අනාගත වාක්‍ය කියන කාරණයක් එක්ක කල්පනා කරද්දී දැන් අපි කල්පනා කළොත් දෙවියන් වහන්සේ මිනිස්සව මැව්වේ ඒ දන්නුවේනේ මේ ඒ දන්නුවේනේ දෙවියන් වහන්සේ කිව්වා වෙන තියෙන හැම ගහකින්ම කන්න පුළුවන් කියලා. ඊටමත් යහපත්ව තිබුණ තැනක උන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වේ. ආහාර නිකම්ම ගස්වල තිබුණා. හැබැයි අපි දකිනවා පාපය නිසා මොකද්ද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේ කියනවා නුඹේ දහඩියෙන් කෑම කනවායි කියලා. දහඩිය හලලා කෑම කන්නේ. දෙවියන් වහන්සේ ඒ පාපයත් එක්ක කියපු දේ. එතකොට කෑම කණ්ඩ එතන කියනවා මහන්සි වෙන්න වෙනවා. හැබැයි සරලව අපිට තියෙනවා උයනේ ඕනම ගහක කෑම තිබුණා. කන්න පුළුවන්කම තිබුණා. නමුත් පාපය නිසා මේ දේ සිද්ධ වුණා. අපි කල්පනා කරලා බැලුවොත් ඒ නයෝම්ගේ තත්ත්වයට එක්ක අපි ගත්තොත් අපි දකිනවා මේ ලෝකයේ අපි එහෙම තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි ලෝකයේ අපිට අර තිබුණ තත්වයෙන් දෙවියන් වහන්සේ දුන්න තත්වයෙන් ඒ ආහාර ගෙදර කියන තත්වයෙන් අපිට ආහාර හොයාගෙන යන තැනට අපිපත් වෙලා තිබෙනවා. උන්වහන්සේගේ අපි ආත්මිකව බැලුවොත් වචනය කියන කාරණේදීත් ඒ ආකාරය. දේවගැතුමනි ඉතාමත් අලංකාරව ඒ දේ පැහැදිලි කරලා දෙන්න අතරදී අපි තව විශේෂ කාරණාවක් මේ පාඩමේදී අපි බැලිය යුතුයි. ඒ තමයි මේ පාඩම නිකන් විවේචනාත්මකව විවේචනයක් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. සමහර දේවල් අපේ ජීවිතයේ වෙන්නේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ නැති නිසා එහෙම නැත්නම් දෙවි කෙනෙක් නැති හින්දා සමහර
දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට බලය නැති හින්දා සමහර දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවා කියලා හිතනවා. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ එක ගණන් ගන්නේ නැති හින්දා සමහර දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවා කියන එක. මේක මේ රූත්ගේ කතන්දරයට අනුව මේක කොහොමද අපිට අදාළ කරගන්නේ? මේක කොහොමද මෙතනදී අපිට පෙන්눔 කරන්නේ කොහොමද දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් ගැන? ඔව් දේවගතුනි ඇත්තටම පාඩමේ අපිට ඒක මතක් කරනවා. සමහරු එහෙම කියනවා. දෙවියන් වහන්සේ මේ අපිට එන පීඩාවන් වලදී බොහෝ දෙනෙක් ඔය විවේචනය අරගෙන එනවා. ශිෂ්‍යයන්ට පීඩාවන් එද්දි එයා අහනවා කෝ දෙවියන් වහන්සේ. එහෙම කෙනෙක් ඉන්නවද? ඇයි උන්වහන්සේට පේන්නේ නැද්ද? දැන් පීඩාවන් වලදී ඒ දේ එනවා. අපි නායෝමිගේ කතන්දරේදී ඒක දකිනවා. නායෝමිට පීඩාවන් ආවා. එයාගේ අපි පටන් ගත්තොත් එක තැනකින් දේශයේ සාගතයක් ඇති වුණා. ඒක පළවෙනි දේ. ඊට පස්සේ ගිය තැනදී ස්වාමි පුරුෂයා නැති වුණා. ඊළඟට අපි බැලුවොත් දරුවෝ දෙන්න නැති වුණා. එක ලේඩියක් අතෑරලා ගියා. එක්කෙනයි එයත් එක්ක හිටියේ. අපි මේ සියල්ල එක්ක අපි මේ කාරණා දිහා විතරක් බලාගෙන හිටියොත් මම හිතන්නේ අපිට පේන්නේ අර කියපු කාරණා ටික විතරයි. ඔව් එයාට පීඩාවන් ආවා. දෙවියන් වහන්සේ කොයිද හිටියේ පීඩාවන් නැති. නමුත් අපි සම්පූර්ණ කතන්දරයත් එක්ක බලාගෙන යද්දි රූත්ගේ කතාව අපි කියවගෙන යද්දි රූත්ගේ කතාව දිහා අපි බලද්දි අපි දකින කාරණය තමයි රූත්ගේ කතන්දරය තුල අපේ ජීවිතවල අඳුරු අවස්ථාවලදී ඒ තියෙන භයානකම තැන්වලදී අඳුරුතම වේදනාවලදී දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒක මේ කතන්දරය අපි උවමනාවෙන් කියවද්දී අපි ඒක දකිනවා. දෙවියන් වහන්සේ වුන් එක්ක හිටියා. අපි ඒක දකිනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළ ඉන්න ආකාරය මේ කතන්දරය තුළ අපිට පෙන්නනවා. උන්වහන්සේ අවසානයේ උන්වහන්සේගේ කැමැත්ත තුළ මම කියන්නේ අපේ නිදහස් කැමැත්ත එහෙම නැත්නම් තෝරා ගැනීමේ නිදහසට උන්වහන්සේ බාධා නොකර අපේ තෝරා ගැනීම තුළ උන්වහන්සේ කැමති මාර්ගයේ උන්වහන්සේ අපිව අරගෙන යනවා. ඒක හරි ලස්සනට මේ කතන්දරය තුළ මම හිතන්නේ අපිට පෙන්වන්න කරනවා. ඔව් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියන එකත් ලොකු දෙයක්. උන්වහන්සේගේ කරුණාව අපිත් එක්ක සෑම මොහොතකම තියෙනවයි කියන එක අපිට පෙනෙන්නේ නැති වුණත්. නමුත් තවත් කාරණාවක් තමයි මෙතනදී අපි බැලිය යුතුයි. රූත් බෝවාස්ව මුණ ගැසීමේ නයෝමිට තිබුණා වූ සුභාරංචිය මොකද්ද? මෙතනදී මේ කතන්දරයට අනුව මොකද්ද මෙතනදී අපිට පෙන්වන්න කරන්නේ? ඔව් අපි මේක අපි දකිනවා රූත් ඔවුන් නැවත Tamanගේ දේශයට ආවට පස්සේ රූත් කරල් ඇහිඳින්න ගිය වෙලාවේදී බෝවස්ව හම්බෙනවා. බෝවස්ව හම්බුණ ප්‍රවෘත්තිය රූත් නයෝමිට කියද්දී අපි දකිනවා දේවගතුමා වගේ මේ සුභාරංචියක් ගැන නයෝමි කියනවා. මේක අපිට හම්බෙනවා රූත්ගේ කතාව පොතේ දෙවනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. නයෝමි ඒ කාරණය මොකක්ද කියලා අපිට පැහැදිලි කරනවා. නයෝමි කියනවා එවිට නයෝමියගේ එහෙලීට කතා කොට ඔහු ජීවතුන්ටත් මලවුන්ටත් ඇති තමාගේ කරුණාව අත් නොහැරියේ. ඔහුට ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලැබේවයි කීවාය. තවද නයෝමි ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑ එක්ය. අපේ ළඟම නෑ එක්යයි ඈට කීවාය. අපිට මෙතන හම්බෙනවා මේ සුභාරංචිය මොකද්ද? මේ රූත්ට නයෝමි කියනවා මේ බෝවාස් කියන කෙනා අපේ ළඟම නෑ එක්. ඒක විශේෂයෙන් නයෝමි කියනවා මේ රූත් අපේ ළඟ නෑ. තමයි මේ නයෝමිට තිබිච්ච සුභාරංචිය. මොකද ඊශ්‍රායල් පැවතිච්ච නීතිවලට අනුව දෙවියන් වහන්සේ ලබා දුන්නා තිබුණ ඒ ක්‍රමවේද අනුව නීති අනුව එලිමෙලෙක්ට අයිති වෙලා තිබිච්ච ඔවුන් අපි කිව්වොත් බෙත්ලෙහෙමින් යන්න කලින් මොවබ් දේශයට යන්න කලින් ඔවුන්ට අයිති වෙලා තිබුණ ඒ ඉඩම් දීපල ඔවුන්ට නැවත ලබා ගන්න ඒ මිදුම්කාරයෙක් විදිහට ඥාතියෙක් තමයි ඒ දේ කරන්න යුතුව තිබුණේ. ඥාතිය කරහා තමයි ඒ අයට මේ දේ ලැබෙන්නේ නැවත. මුදා ගැනීම ඒ නැවත ඒවා ලැබීම සිද්ධ වෙන්නේ එයාගේ නෑදෑයෙක් කරහා. එතකොට නෑදෑ මිදුම්කරුවෙක් ඔවුන්ට ඕන වුණා. දැන් ඒක තමයි නයෝමි මේ සුභාරංචිය කියන්නේ. බෝවාස් නෑදෑයෙක් අපේ. එහෙනම් අපිට නැති වුණ දේ නැවත ලබා ගන්න
ඔහු අපිට මිදුම් කරුවෙක්. ඒ නිසා ඒක මම හිතන්නේ රූත් බෝවාස්ගේ කරුණාව ලැබුණා කියපු එක. බෝවාස් රූත්ට කරුණාව දැක්වුවා කියන එක ඉතාමත් යහපත් ආරංචියක් වුණා නායුන්ට. මොකද ඒ ඔවුන්ගේ නැති වෙච්ච දේ උන්ට නැවත ලබා ගැනීමේ පුළුවන්කමක් තියෙනවා. දේවගැතුමනි අද පාඩම අපි බලන්නා අතරදී මේ සතියේ පාඩම මේ බෝඇස්ව ජේසුස් වහන්සේට සමාන කිරීමක් ගැන මෙතනදී කතා කරනවා. කොහොමද කොහොමද මේ සමාන කිරීම ඇති වෙන්නේ, කොහොමද මේ ජේසුස් වහන්සේට අපි සමාන කරන්නේ මේ කතන්දරයට අනුව? ඔව්. දැන් අපි කල්පනා කරොත් ඇත්තටම බෝවාස් ඥාතියෙක් කියන කාරණයත් එක්ක ඒ අයට නැති වෙච්ච දේ නැවත ලබා දෙන්න පුළුවන් කෙනා තමයි බෝවාස්. අපේ ඥාතියා හරහා තමයි බෝවාස් ඥාතියෙක් වෙන නිසා තමයි බෝවාස්ට පුළුවන්කම ලැබෙන්නේ ඒ නැති වුණ දේ නැවත ලබා දෙන්න. දැන් අපි යේසුස් වහන්සේ ගැන කල්පනා කළොත් යේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වභාවය ගත්තේ මනුෂ්‍යයට නැති වුණ දේ නැවත ලබා දෙන්න. එහෙනම් අපේ ස්වභාවය අපේ කෙනෙක් බවට උන්වහන්සේපත් වුණා. අපේ ඥාතියෙක් බවට උන්වහන්සේපත් වුණා. අපිට නැති වුණ දේ අපිට නැවත ලබා දෙන පිණිස අපේ ඥාති මිදුම් කරුවා බවට යේසුස් වහන්සේපත් වුණා. උන්වහන්සේගේ අපි දකිනවා ඒ උන්වහන්සේ අපිට දක්වා වූ ප්‍රේමය මේ බෝවාස්ගේ ක්‍රියාවන් හරහා අපි දකිනවා. බෝවාස් නයෝමිට සමාවෙන්න රූත්ට දක්වන කරුණාව හරහා රූත් කෙරෙහි දක්වන සැලකිල්ල හරහා අපි දකිනවා මේ යේසුස් වහන්සේ මනුෂ්‍යයන් කෙරෙහි දක්වන්නා වූ ප්‍රේමය සංකේතාත්මකව අපිට එතන දකින්න පුළුවන්. යේසුස් වහන්සේ අපි අධ්‍යාත්මිකව දිලිඳුව ඉන්න, ආත්මිකව අපිට අයිති දේ නැති කරගෙන ඉන්න මනුෂ්‍යයන්ව මුදා ගන්න පිණිස උන්වහන්සේ කැමැත්තෙන්ම උන්වහන්සේ අපි වෙතට ඇවිල්ලා අපිව පිළි අරගෙන උන්වහන්සේ අපේ ඥාතියා හැටියට දුම්කාරයා හැටියට ක්‍රියා කරනවා. ඒ නිසා අපි දකිනවා අර දේවගතුමා වගේ මේ බෝවාස් හරහා සංකේතාත්මකව අපිට යේසුස් වහන්සේව පෙන්වන්න කරන මොකද උන්වහන්සේ තමයි රූත්ගේ මිදුම්කාරයා බවට ඥාති මිදුම්කාරයා බවට බෝවාස්පත් වෙද්දී අපේ සැබෑ වූ එකම මිදුම්කාරයා යේසුස් වහන්සේ අපිව මුදවා ගන්න තැනන් වහන්සේ. නිසා මේ කතන්දරය හරහා මේ මහත් පින්තූරය අපිට හරි ලස්සනට පැහැදිලිව දේවගැතුමනි ඒක ඉතාමත් හරි ලස්සන දෙයක්. උන්වහන්සේ මෙතනදී තවත් කාරණාවක් තමයි අපි දැනගත යුතුයි. උන්වහන්සේ අපි ගැන හොයලා බලනවා විතරක් නෙමෙයි, උන්වහන්සේ අපි ගැන සලකනවා විතරක් නෙමෙයි. නමුත් අපේ ආත්මික දුර්වලතාවයන් වලදී පවා උන්වහන්සේට අවශ්‍යයි, උන්වහන්සේ කැමති, උන්වහන්සේගේ මනමාලී හැටියට උන්වහන්සේ ළඟින් සිටිනවා දකින්න උන්වහන්සේ හරි කැමැත්තක් දක්වනවා. මේක කොහොමද අපේ ක්‍රිස්තියානි ජීවිතයේ අත්දැකීමට මේක බලපාන්නේ? කොහොමද මේ අත්දැකීම කොහොමද මේ ක්‍රිස්තියානි ජීවිතයට අදාළ වෙන්නේ? මේක දේවගතුනේ ඇත්තටම අපේ ජීවිතයේ හරි අලංකාරවත් පෙරලියක් ඇති කරන කාරණයක් බවට පත් වෙන්න ඕනේ. මොකද ක්‍රිස්තියානි මනුෂ්‍යයන් විදිහට සමහර අවස්ථාවලදී අපි ප්‍රශ්න එද්දී අපි බය වෙනවා. ඒ බය තුල තමයි අපි කටයුතු කරන්නේ. අපි හිතනවා දෙවියන් වහන්සේ අපි ගැන බලන්නේ නැහැ, දෙවියන් වහන්සේ ඉවසන්නේ නැහැ. අපි ගැන සලකන්නේ නැහැ. අපේ වැරදි නිසා උන්වහන්සේ අපිව අත්හරි. මේ වගේ අදහස් අපිට එනවා. නමුත් මේ බෝවාස්ගේ සහ රූත්ගේ කතන්දරය එක්ක අපිට පෙන්눔 කරනවා දෙවියන් වහන්සේ අපි කෙරේ ඉවසනවා. දෙවියන් වහන්සේ බෝවාස් ආසාවෙන් බලාගෙන හිටියා රූත්ව තමන්ගේ කරගන්න. මේ වගේම දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා අපිව නැවත උන්වහන්සේත් එක්ක එකතු කරගන්න. මේ කාරණේ අපිට මෙතන පෙන්වනවා. ඒ නිසා අපි හිතන විදිහ මං හිතන්නේ මේ කතන්දර හරහා අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි බයෙන් ඉන්න ඕන මනුෂ්‍යයන් නෙවෙයි. අපි බය වෙන්න ඕන අය නෙවෙයි. නමුත් අපි ඇදහිල්ලෙන් ඉන්න ඕන අය. මොකද උන්වහන්සේ අපිව මුදා ගන්න සූදානම්ව ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම අපිට උන්වහන්සේ තුල තිබෙන සහතිකයක්. උන්වහන්සේ බෝවාස් අර රූත මුදා
කළා වගේ දෙවියන් වහන්සේ අපව මුදා ගන්න කටයුතු කරනවායි කියන එක. උන්වහන්සේ එහෙම කරන්න සූදානම් වෙනවා. උන්වහන්සේ එහෙම කටයුතු කරනවා කියන එක මම හිතන්නේ අපිට අපේ ඇදහිල්ල ශක්තිමත් කරන කාරණයක්. ඒ නිසා අපි ඇදහිල්ලෙන් ශක්තිමත් වෙන්න අවශ්‍යයි. අපි බය වෙන්න ඕන සෙනගක් නෙවෙයි. ඒක ඇතුළේ අපි බය වෙන්න ඕන සෙනගක් නෙමෙයි කියන කාරණාවත් එක්කම මේ පාඩමේ අපිට මතක් කරලා දෙන අපේ සිතුවිලි අපේ මනස උන්වහන්සේත් එක්කම තියෙන්න ඕනේ කියනවා කාරණාව සහ උන්වහන්සේ ගේ මේ මැවුම්කාර තුල තිබිය යුතුයි කියනවා කාරණාව අපිට මතක් කරලා දෙන මේක කොහොමද මේක අපි තේරුම් ගන්නේ මේක ඉතාමත් අපහසු කාරණයක්ද නැත්නම් කොහොමද අපි මේක කරන්නේ උන්වහන්සේත් එක්ක ඉන්නේ කොහොමද ඔව් අපි උන්වහන්සේත් එක්ක ඉන්නවායි කියලා කියද්දී ඇත්තටම මෙතන අපි දකින්න ඕන කාරණයක් තමයි උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. දැන් මෙතන වෙනසක් තියෙනවා. මම උන්වහන්සේ ළඟට යනවා සහ උන්වහන්සේ මගේ ළඟට එනවායි කියන එක. මේ වෙනස අපි මම හිතන්නේ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. උන්වහන්සේ එනවා අපේ තැනට. උන්වහන්සේගේ ප්‍රේමය එයාකාරයි. උන්වහන්සේ විශ්වය මවපු බලවන්ත තැනන් වහන්සේ වෙද්දී ඒ තැනන් වහන්සේ අපේ ස්ථානයට එනවා. අපව මුදා ගන්න තැනන් වහන්සේ බවට පත් වෙනවා. එතකොට අපි දකිනවා මේ කතන්දරත් එක්ක අනාගත වාක්‍ය එක්ක බලද්දී උන්වහන්සේ අපේ මැවුම්කාරු හැටියට සභාව උන්වහන්සේගේ මනමාලිය හැටියට පෙන්වුම් කරද්දී මනමාලියව උන්වහන්සේ බාර ගන්න සූදානම් වෙලා ඉන්නවා. උන්වහන්සේ ලෑස්ති අපිව බාර ගන්න. උන්වහන්සේ ලෑස්ති අපිත් එක්ක ඉන්න. උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියා කරලා තියෙනවා. ඇත්තටම අපේ ක්‍රියාවක් නෙවෙයි. උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කරනවා. උන්වහන්සේ අපේ තන අරගෙන අපේ ස්වභාවය අරගෙන අපි වගේ උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අපි වෙනුවෙන් උන්වහන්සේ ක්‍රියා කරලා තියෙනවා සහ උන්වහන්සේ ඉදිරියටත් ඒ මෙහෙ අරගෙන යනවා. තවමත් උන්වහන්සේ අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා මම හිතන්නේ අපිට මෙතන තියෙනවා මේ කාරණය තුල මහත් ශක්තියක්. අපි උන්වහන්සේගේ මැවිල්ල නමුත් උන්වහන්සේ මෞංකාරයාණන් මැවිල්ලක් හැටියට මේ ලෝකෙට ආවා. අපිව උන්වහන්සේගේ කරගන්න. දේවගැතුමින් තවත් කාරණාව තමයි මේ පාඩමෙන් අපි ඉගෙන ගත යුතු. දැන් අපි කලින් බැලුවා බෝවස්ව ජේසුස් වහන්සේට සමාන කිරීම. මෙතනදී ලස්සන සමාන කිරීම ගැන අපි කතා කරන්නව අතරදී බෝවස්ව අපි ජේසුස් වහන්සේට සමාන කරනවා නම් එහෙනම් ළඟ ඥාතීන්ව නිරූපණය කරන්නේ කාටද? සමාන කරන්නේ කාටද? කියනවා ප්‍රශ්න. ඔව් මේ ළඟ ඥාතියා කියන එක අපි රූත්ගේ කතාව කියවද්දී අපි දකිනවා රූත් මේ ඉල්ලීම බෝවස්ගෙන් කරද්දී තමන්ව මුදවා ගන්න කියන ඉල්ලීම කරද්දී බෝවස් කියනවා නෑ මට වඩා ළඟින් ඉන්න ඥාතියෙක් ඉන්නවායි කියලා. ඥාතිත්වය ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන එක. දැන් මේ කාරණේ අපි සම්බන්ධ කරලා බලද්දී සංසන්දනාත්මකව බලද්දී මොකද අපිට කියන්න බෑ රූත්ගේ කතාවේ කෙලින්ම ඒකයි කියන්නේ කියලා. නමුත් සංසන්දනාත්මකව අපි බලනකොට අපිට අදහසක් ගන්න පුළුවන් ඒක හරහා මේ යක්ෂයා කොයි විදිහටද දෙවියන් වහන්සේගේ මිනිස්යාට මේ ලෝකයට අයිතිවාසිකම් කියන්නේ. ඇත්තටම අපි බැලුවොත් යෝබ්ගේ පොතේ අපි දකිනවා මේ යක්ෂයා දෙවියන් වහන්සේ වෙතට එද්දී ඒ උන්වහන්සේ ඒ සියලු ආයව කැඳවද්දී යක්ෂයා එතනට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින මොහොතේදී යක්ෂයාත් එතන පෙනී හිටියා කියනවා. කොහොමද? පොළවේ නියෝජිතයා විදිහට. දෙවියන් වහන්සේ අහද්දි කොහේ ඉඳලාද ආවේ කියලා. සතන් කියනවා පොළවේ ඔබමොබ ගමන් කොට පොළවේහි ගමන් කොට ඔබමොබ ඇවිද ආවෙමි. පොළවේ අයිතිය ගැන අපි දකිනවා ප්‍රකාශ කරනවා සාතන්. ඒ වගේම අපි දකිනවා යේසුස් වහන්සේව පරීක්ෂා කරද්දී මතයතුමාගේ සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 8-9 පදවලදී යක්ෂයා අපි දකිනවා යේසුස් වහන්සේ උස කන්දක් මුදුනට අරගෙන ගිහිල්ලා උන්වහන්සේට කියනවා මට নমස්කාර කරනවා නම් මම මේ සියල්ල දෙනවා. යක්ෂයා කියනවා මේවා මට අයිති. මට নমස්කාර කළොත් මම මේවා
ඒ අයිතිය යක්ෂයා ප්‍රකාශ කරන දිගින් දිගටම අපි දකිනවා මේ මිනිස්යන් ගැන කියමින් මේ මගේ මේවා මගේ කියන අයිතිය මේ මට අයිතියක් තියනවා කියන එක. ඒතකොට යේසුස් වහන්සේ ආවේ ඒ අයිතියෙන් මිනිස්යාව මුදා ගන්න. ඒ අයිතිය මිනිස්යාව උන්වහන්සේගේ ජීවිතය දීලා මිනිස්යාට ගැලවීම දෙනවා වගේම සදාකාල ජීවනය දෙනවා වගේම මේ යක්ෂයා තමන්ගේ කියලා කියන දේ නැති කරන්න උන්වහන්සේටයි මේ සියල්ල අයිති කියන එක පෙන්වන්න තමයි උන්වහන්සේ ආවේ. එතකොට අපි දකිනවා මේ රූත්ගේ කතන්දරේදී බෝවස් එතනදී ක්‍රියා කරමින් බෝවස් කියනවා නෑ මම කැමති රූත් වෙනුවෙන් මේ දේපල මුදා ගන්න. එතන අපි දකිනවා ඔහුගේ සෙරප්පු දීලා ඔහු ඒ නීතිය හැටියට ඒ කටයුතු කාරණා කරමින් ඔහු ඒ මිලය ගෙවනවා. ඔහු ක්‍රියා කරනවා. දැන් ඒකම තමයි අපි දකින්නේ යේසුස් වහන්සේ කළේ. එතකොට අපි අර ඥාතියාගේ ක්‍රියාවලිය හරහා අපි දකිනවා මේ මහත් අරගලේ කාරණාව. සාතන් අරගෙන එන ඒ ප්‍රකාශය සාතන්ගේ ප්‍රකාශය සාතන් මේ මගේ තමයි සියල්ල කියන එක සහ නමුත් යේසුස් වහන්සේ අවසානයේ මනුෂ්‍යයාට මිදීම ලබා දීම වහන්සේගේ සෙනගට මිදීම ලබා දීම කියන කාරණේ. දේවගැතුමනි හරි ලස්සනයි සාතන් ප්‍රකාශ කරත් මනුෂ්‍යයන් ඔහුට අයිති කියන එක. නමුත් දෙවියන් වහන්සේ මුදවා ගන්න ආකාරය ගැන අපි කතා කරන එක හරිම ලස්සනයි. නමුත් මේ පාඩමේ තවත් අපි ඉදිරියට යන්නව අතරදී මේ බෙත්ලෙහෙමේ දොරටු අසලදී බෝවස් රූත් මුදා ගන්න දර්ශනය අපි සිද්ධාන්තය අපි දකිනවා. මේක කොහොමද අවසාන විනිශ්චයට මේක සමාන කරන්නේ? ඔව් රූත්ව මේ මුදා ගැනීම කියන කාරණේදී අපි දකින්නේ මෙතන අර මම කියපු විදිහට මේ සෙරප්පු දෙක දීලා අර ඥාතියාගෙන් ළඟ ඥාතියාගෙන් මේ අයිතිය ලබා ගැනීමේදී අපි දකිනවා බෝවාස් යනවා නගරේ දොරටු වලට. සාමාන්‍යයෙන් අපිට පෙන්වුම් කරනවා කාරණේ තමයි එදා මේ දොරටු අසල තමයි නඩු ඇසන එක විනිශ්චයන් ලබා දීම ඒ දේ සිද්ධ වුණේ. වැඩිමහල්ලන් එකතුනේ එතනට. එතනදී තමයි ප්‍රශ්න විසඳගත්තේ. නඩු ඇහුවේ විනිශ්චයන් දුන්නේ. ඒ ස්ථානය අපිට සංකේතවත් කරනවා. එහෙම නැත්නම් සංකේතාත්මකව අපිට බලන්න පුළුවන් අවසාන විනිශ්චයන් වෙතට යද්දි මේ විනිශ්චය කියන කාරණේ එතන අපි දකිනවා. එතකොට මේ මිදීම ලබා දීම කියන කාරණේදී මුදා ගැනීම දැන් අපි මේ බෝවාස්ගේ කාරණේදී එතනට යන විනිශ්චය තුලදී අපි දකිනවා කිසිම කෙනෙකුව වැරද්දට පත් කරන්නේ නැහැ. කවුරුත් ප්‍රතිකාරයක එතන දකින්නේ නැහැ. නමුත් මුදා ගැනීමක් තමයි එතන තියෙන්නේ. මේ මුදා ගැනීම කියන කාරණේ අපි බලුවොත් දානියෙල්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මේ අවසානය විනිශ්චය කියන කාරණයට එද්දී අපි පහුගිය සතියේත් කතා කළා මේ උන්වහන්සේ කතා කරන මේ සෝදිසි කියන කාරණයත් එක්ක උන්වහන්සේගේ සෙනගව මුදා ගැනීමේ විනිශ්චය කවුද උන්වහන්සේගේ අය කියන විනිශ්චය ලබා දීම. අපි දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ බැලුවොත් සිංහලෙන් අපි කියවද්දී එතන කතා කරනවා මේ ශුද්ධවන්තයන්ට යුක්තිය ඉෂ්ට කරන තුරු කියලා. දානියෙල් 7:23 ඉංග්‍රීසි බයිබලයේ දානියෙල් 7:22 මේක සඳහන් වෙන්නේ. 23 වෙනි පදේ තමයි අපිට කියන්නේ ශුද්ධවන්තයන්ට යුක්තිය ඉෂ්ට කරන තුරු. දැන් මේක අපි ඉංග්‍රීසියෙන් කියවද්දී අපි දකිනවා මේ මොනවද ශුද්ධවන්තයන්ට එහෙම නැත්නම් ශුද්ධවන්තයන්ට පක්ෂව තීන්දුව ලබා දෙන තුරු කියන එක. මේක මම හිතන්නේ අපිට සිංහල භාෂාවේ යුක්තිය කියන එකත් එක්ක දකිද්දි ටිකක් විතර අමාරු කාරණයක් තේරුම් ගන්න. මොකද මේ මෙතන අපිට කියන කාරණේ තමයි ශුද්ධවන්තයන්ගේ පැත්තට යුක්තිය ඉෂ්ට කරනවා කියන්නේ ඇත්තටම ඒකම තමයි. ඉංග්‍රීසියෙන් කියන්නේ මේ judgment was passed in favor of the saints. ශුද්ධවන්තයන්ට පක්ෂපාතීව විනිශ්චය දෙනකම්. එහෙම නැත්නම් අර අපි සිංහලෙන් කියන විදිහට යුක්තිය ඉෂ්ට කරනවා කියන්නේ ඒක තමයි. ඒ අයට පක්ෂපාතී තීන්දුවක් ලබා දීම. යහපත යුක්තිය ඉෂ්ට කිරීම.
ඒකට මේ දේ සිද්ධ වීම තමයි අවසානයේ තියෙන්නේ මුදා ගැනීම. මිදෙන අය කවුද, ගැලවෙන අය කවුද කියලා තීරණය කරන එක. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් ඒ කාරණය අපි දකිනවා මේ සිදුවීමත් එක්ක. මේ දොරටු හරහා ඒක විනිශ්චය සිද්ධ වෙන්නේ මොකක්ද? රුත්ව තමන්ගේ භාර්යාව හැටියට බෝවස් පිළිගැනීම. බෝවස් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. රුත්ව මම මගේ භාර්යාව හැටියට පිළිගන්නවා. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දේපල මම මුදා ගන්න. මේ ප්‍රකාශ කිරීම තමයි තියෙන්නේ. ඒකට අවසාන අපි දකින්නේ සෝදොස් කිරීමේ විනිශ්චය කියන කාරණේත් අපි දකින්නේ මේ දේ තමයි. උන්වහන්සේගේ සෙනඟ කවුද කියන එක, ගැලවෙන්නේ කවුද කියන එක උන්වහන්සේ ප්‍රකාශ කිරීමක් එතනදී සිද්ධ වෙනවා. දේවගැතුමනි අපි තවත් ඉදිරියට යන්න අතරදී අපි දැන් රූත්ගේ කතන්දරය අපි බැලුවා. නමුත් අපි එස්තර්ගේ කතාව දිහා බලන්න අතරදී හාමන් කොහොමද සාතන්ට සමාන වන්නේ සහ අපි ඒ කතන්දරය අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? ඔව් අපි හාමන් දිහා බැලුවොත් අපි දකිනවා මහා අරගලය කියන කාරණය ඇතුලේ අපි එනකොට හාමන් හරි ලස්සන අපි කියනවා මේ නියෝජනයක් බවට පත් වෙනවා සාතන්ගේ. එහෙම නැත්නම් සාතන්ව හරි ලස්සනට පෙන්눔 කරනවා හාමන් කියන චරිතය හරහා. මොකද අපි එසකියල් 28 වෙනි පරිච්ඡේදයේ යෙසායා 14 කියවලා බැලුවොත් ලුසිෆර් ගැන කරන විස්තරේ සාතන් ගැන අපිට එතන කරන විස්තරය හරි ලස්සනට හාමන්ට ගැලපෙනවා. මොකද හාමන් බලයට කෑදර කෙනෙක්. අපි මේ කියවලා බලද්දී එස්තර්ගේ පොතේ එස්තර් 3 වෙනි පරිච්ඡේදය කියවද්දී අපි දකිනවා හාමන් හරි කෑදරයි බලයට. හාමන් කැමති බලය ලබා ගන්න. හැබැයි ඒ විදිහටම අපි දකිනවා යක්ෂයාට ඕන උනේ දෙවියන් වහන්සේට ඉහළින් ඉන්න. උන්වහන්සේට ඉහළින් ඉඳිමින් බලය තමන්ට ලබා ගන්න. දෙවියන් වහන්සේට අයිති බලය තමන් වෙතට ලබා ගන්න තමයි සාතන්ට ඕන උනේ. ඒ ආකාරයෙන්ම මේ හාමන්ටත් ඕන උනේ දෙයමයි. හාමන්ට ඕන වුණා අනිත් අය තමන්ට নমස්කාර කරනවා දකින්න. ඒ නිසා හරි අපි දකිනවා අලංකාර විදිහට මේක පෙන්නනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා මේ හාමන් යක්ෂයා හා සමානව. එතකොට මොර්දෙකයි හාමන්ට নমස්කාර කළේ නැති වෙලාවේදී අපි කියවනවා එස්තර් 3 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 පදවල අපි දකිනවා හාමන් පුදුමාකාර ලෙස කෝපයට පත් වෙනවා. අපිට කියනවා මොර්දෙකයි තමාට නැමී নমස්කාර නොකරන බව හාමන් දැක කෝපයෙන් පිරුණේ. එස්තර් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. කෝපයෙන් පිරුණා. එයාට තරහ ගියා. එයාට ඕන උනේ මේ নমස්කාරය ලබා ගන්න. එතකොට ඒ කෝපයත් එක්ක අපි දකිනවා හාමන් මොර්දෙකයිගේ සෙනගට විරුද්ධව ක්‍රියා කරනවා. මොකද මොර්දෙකයිට විරුද්ධව විතරක් ක්‍රියා කිරීම අපි දකිනවා 6 වෙනි පදේ කියනවා. නමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත්හෙලීම ඔහුට ඉතා සුළුව පෙනුනේය. මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වන ලද්දේය. එබැවින් හාමන් අහශ්වේරෝස්ගේ මුළු රාජ්‍යයේ සිටි මොර්දෙකයිගේ සෙනග වූ සියලු යුදෙව්වන් නැති කරන්නට සෙව්වේ. අපි දකිනවා මේ විදිහටම යක්ෂයා දෙවියන් වහන්සේගේ සෙනග නැති කරන්න කටයුතු කරන්න යනවා. අවසානයේ අපි විශේෂයෙන් අවසාන කාලේ අනාගත වාක්‍ය විතර යොමු වෙද්දී ඉල්දරව් පොතට යොමු වෙද්දී අපි දකිනවා යක්ෂයා මේ දේ කරන්න සූදානම් වෙනවා. යක්ෂයාත් මේ ආකාරයෙන්ම දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේට පක්ෂපාත අයට වෛර කරනවා. ඔව් දේවගැතුමනි ඉතාමත් වැදගත් කාරණාවක් අපිට මතක් කර දීමක් කරලා දුන්නේ. ඒ වගේම අපි බලන්න අතරදී මේ එස්තර්ගේ කතන්දරේ මෙතනදී අපිට එස්තර් 3 වෙනි පරිච්ඡේද සමාන කරන්නට පුළුවන් එළිදරව් 12 වෙනි පරිච්ඡේදය සහ 13 වෙනි පරිච්ඡේදය. මොකද්ද මෙතන තියෙන සම්බන්ධතාවය? මොකද්ද අපි මෙතන දකින්න ඕනේ? දැන් මම අර කතා කරගෙන ආපු දේ දේවගැතුමනි අපි කියපු දේ එස්තර් 3 වෙනි පරිච්ඡේදයේ අපිට කතා කරන්න මේ හාමන් ගැන. හාමන්ගේ ක්‍රියාකාරකම හාමන්ව උසස් කිරීම. රජතුමා හාමන්ව උසස් කිරීම තුල හාමන්ට ඕන හැමෝම තමන්ට নমස්කාර කරනවා දකින්න. එතකොට ඒ රජතුමා තමයි හාමන්ව උසස් කළේ. එතකොට මේ උසස් කිරීම අපි එළිදරව් 12 13 කියවද්දී අපි දකිනවා මේ මුර්ගයාට රූපයක් සෑදීම, මුර්ගයාව
උසස් කිරීම, ඒතර මුර්ගයාට නමස්කාර කරන්න කියන එක. එදරව් 12 වෙනි පරිච්ඡේදයේ 16 අපිට කතා කරනවා යක්ෂයා දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව සටනට යුද්ධයට එන එක. මේ සියල්ල තුල අපි දකිනවා මේ දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව යක්ෂයා කටයුතු කරන ආකාරය. එතකොට හාමන් අර මොර්දෙකයිට සහ ඔහුගේ සෙනගට යුදෙව් ජාතියට විරුද්ධව කටයුතු කළා වගේ යුදෙව් ජාතිය විනාශ කරන්න උත්සාහ කළා වගේ ඒ හා සමානවම අපි එලිදරව් 12 වෙනි පරිච්ඡේදය සහ 13 වෙනි පරිච්ඡේදය කියවද්දී අපි දකිනවා යක්ෂයා උත්සාහ කරනවා දෙවියන් වහන්සේට নমස්කාර කරන දෙවියන් වහන්සේ තුල ක්‍රියා කරන සෙනගට විරුද්ධව කටයුතු කරන්න. අපි කියවනවා එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ අපි 14 වෙනි පදේ ඉඳලා කිව්වොත් එතන අපි දකිනවා සර්පයා ඉදිරියෙන් වනාහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලිකුගේ පියාපත් දෙකක් ඈට දෙන ලද්දේ. එහි කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණය කරනු ලබන්නේ. අපි විශ්වාස කරන මේ අවුරුදු 1260ක කාලය ගැන මෙතන කතා කරන මේ කාලය තුල දෙවියන් වහන්සේගේ ඒ සෙනගව සභාව ඒ ස්ත්‍රිය ආරක්ෂා වුණාට පස්සේ සර්පයා අපි දකිනවා එතන කියනවා සර්පයා ඒ ස්ත්‍රිය සැඩපහරින් ගහගෙන යන්න සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේ. සෙනග එවනවා උන්වහන්සේගේ සෙනගට විරුද්ධව කටයුතු කරා. උන්වහන්සේගේ සෙනගට විරුද්ධව කටයුතු කරන මේ දේ කරනවා. අපි 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මුර්ගයාගේ රූපයට নমස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්ට සලස්වන පිණිස පවා මේ මුර්ගයාගේ රූපයට පණ දෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට ලං වෙන සෙනගට විරුද්ධව යක්ෂයා කටයුතු කරනවා. ඒ නිසා උන්වහන්සේගේ ආඥා පවත්වන උන්වහන්සේගේ ධර්ම සෙනගට විරුද්ධව යක්ෂයා සටනට එනවා. මේක හරි ලස්සනට මේ හාමන්ගේ කතන්දරයත් එක්ක රූත් 3 වෙනි සමාවෙන්න එස්තර් 3 වෙනි පරිච්ඡේදයත් එක්ක අපිට පැහැදිලිව පෙන්වන්න කරන මේ අවසාන කාලයේ ක්‍රියාවන් කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ කියන කාරණේ. දේවගැතුමනි අපි පාඩමේ අවසානට ඇවිල්ලා තිබෙන්නේ මෙතනදී තවත් විශේෂ කාරණාවක් තමයි මෙතනදී අපිට පෙන්වන්න කරන අනාවැකිවල තිබෙනා වූ අමාරු දේවල්. එහෙම නැත්නම් අපි කියන දුෂ්කර දේවල් ඕනෑමට වඩා සිටීම ගැන පාඩම කතා කරනවා. මේ කතන්දරේ කොහොමද අපි සාමාන්‍යයෙන් දෙයක් ඉගෙන ගන්නව අතරදී අවසාන දක්වා ඉගෙන ගන්නට කියනව කාරණාව පාඩම මතක් කරනවා. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? ඔව් දේවගතුනි ඇත්තටම අපි හාමන්ගේ කතන්දරේ එක්ක අපි අරගෙන එද්දී හාමන් මොර්දෙකයිට විරුද්ධව කටයුතු කිරීම, ඔවුන්ව පීඩාවට පත් කිරීම, ඔවුන්ට එරෙහිව තීන්දුව ගැනීම, ඔවුන්ව විනාශ කරන්න තීන්දුවකුත් අරගෙන තිබුණේ. පැහැදිලි තීන්දුවක් තිබුණා. දැන් රජතුමා තීන්දුවක් දීලා තියෙන්නේ ඔවුන්ව විනාශ කරන්න. ගැලවෙන්න ක්‍රමයක් නැහැ. රජතුමා තීන්දුවක් දුන්නට පස්සේ ඒක ස්ථිරයි. ඒක වෙනස් කරන්න බෑ. රජතුමා වෙනස් කරන්නෙත් නැහැ ඒක. ස්ථීරව මුද්‍රාව තියලා තීන්දුව දුන්නට පස්සේ. දැන් ඒ නිසා තාමත් භයානක කාලයක් තමයි අපිට මෙතන පෙන්වන්නේ. ඇත්තටම අපි අනාගත වාක්‍ය ගැන අපි කල්පනා කරද්දී ඉදිරියේ සිද්ධ වෙන්න යන දේවල් ගැන අපි කල්පනා කරද්දී අපිට මේ ඇදහිල්ල පවත්වාගෙන යන්න මේක හරි වැදගත් කාරණයක් වෙනවා. මොකද අපි තේරුම් ගන්න ඕන දෙයක් දෙවියන් වහන්සේ මේ අපි කියනවා මොනවද? සීනි බෝල කතන්දර කියන්නේ නෑ. පාඩමේ එක කියනවා එහෙම. මේ මොනවද? මේ සීනි ආලේප කරන sugar coated එහෙම නෙවෙයි උන්වහන්සේගේ වචන. ඇත්ත විදිහට උන්වහන්සේ කියනවා. උන්වහන්සේ අවංකව සිද්ධ වෙන්න තියෙන දේවල් අපිට පෙන්눔 කරනවා. පැහැදිලිව පෙන්눔 කරනවා. දැන් අපි ඒ පෙන්눔 කරන කාරණේ තුල විතරක් අපි නැවතුණොත් හාමන්ගේ කතන්දරේ අපි ඒ හාමන් මොර්දෙකයිට විරුද්ධව ඒ කටයුතු කාරණා සිද්ධ කිරීමෙන් විතරක් අපි නැවතුණොත් අපි බයෙන් ඉරුණ අය වෙන්න යනවා. අපි අර පාඩමේ කිව්වා වගේ අපි බය වෙන්න ඕන අය නෙවෙයි. අපි බය වෙන්න ඕන අය නෙවෙයි. මොකද මේ කතන්දරේ අවසානයේ යනකොට අපිට පේනවා දෙවියන් වහන්සේ කොහොමද උන්ව ගලව ගත්තේ. රජතුමාගේ කරුණාව තුල කොහොමද උන්වහන්සේ මේ සෙනගව ප්‍රශ්නවලින් ඒ කරදර කාලයෙන් මුදව ගත්තේ. අවසාන කාලය ගැන අපි බලද්දී අපි දකින උන්වහන්සේගේ සෙනගට ඒ අවසාන පීඩාවන් වලදී
කොහොමද උන්වහන්සේ ආරක්ෂා කරන්න යන්නේ? මේ කාලේ අපිට දේව වචනේ කතා කරන අනාගත වාක්‍ය තුල අපිට කතා කරනවා මේ යාකොබ්ගේ කරදර කාලයක් වගේ වෙන්න යනවා. යාකොබ්ට තිබුණා වගේ. යාකොබ්ගේ කරදර කාලය කියන පස්වෙනි යාකොබ් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න කලින් අපි දකිනවා යේසුස් වහන්සේත් එක්ක යාකොබ් පොරබැද්දා. ඒ පොරබැදීමේදී අපි දකින යාකොබ්ගේ ජීවිතයට කිසිම හානියක් වුණේ නැහැ. නමුත් යාකොබ් පොරබැද්දා. යාකොබ්ගේ හිතේ ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද? මගේ සහෝදරයා ඇවිල්ලා මාව මරයි. මගේ වැරද්ද මාව මරලා දායි. මගේ වැරද්ද නිසා මගෙන් පලිගනී. අවසාන කාලේ උන්වහන්සේගේ සෙනගට මේ ප්‍රශ්නේ එනවා. උන්වහන්සේගේ සෙනග දකින්න යනවා, පීඩාවන් එනවා. පීඩාව නැද්දී උන්වහන්සේගේ සෙනග කල්පනා කරන්න යනවා. අනේ අපේ පසුතැවිලි නොවුන පාප තිබෙන්ට යනවා. අපේ පාප නිසා අපිට උන්වහන්සේ එක්ක යන්න බැරි වෙයිද? නමුත් මේ කතන්දර හරහා අපිට නෑ, උන්වහන්සේ මේ පීඩාවන්ගෙන් අපිව බේර ගන්නට යනවා. මේ පොරොන්දුව එස්තරගේ කතාව හරි ලස්සනට අපිට පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වගේ තුමනි තවත් විශේෂ දෙයක් තමයි මම හිතන්නේ අපි කතා කළ යුතුම දෙයක්. එස්තර්ගේ අත්දැකීම කොහොමද අවසාන කාලේ තිබෙන්නා වූ දේවල් වලට මුහුණ දෙන්න අපිට ධෛර්යයක් ගෙන දෙන්නේ. ඔව් ඇත්තටම එස්තරගේ කාරණාවේදී අපි දකින දෙයක් තමයි එස්තර් තනිවම නෙවෙයි හිටියේ. එස්තරට රජතුමාගේ කරුණාව ලැබුණා. එස්තර එක්ක යාඥා කරන සෙනගක් හිටියා. එස්තර එක්ක හිටියා ඒ සෙනග. ඒ සෙනග එස්තර එක්ක එකතු වෙලා යාඥා කරා. හැබැයි එස්තරට බාර වෙච්ච කාර්යයක් තිබුණා. අපිට ඒක හම්බ වෙනවා මොර්දෙකයිගේ වචනවලදී. මොර්දෙකයි එස්තරට කතා කරලා කියනවා. මොර්දෙකයි එස්තරට කියනවා නුඹව මේ කාලය සඳහා තමයි නුඹව දෙවියන් වහන්සේ මෙතනට ගෙනල්ලා තියෙන්නේ කියන දේ. දැන් එතනදී අපි දකිනවා මේ මොර්දෙකයිගේ වචන තුල දෙවියන් වහන්සේගේ සෙනගට කාරණයක් ඉදිරිපත් කරනවා. මොර්දෙකයි කියනවා මේ ප්‍රස්තාව දීලා තියන්නේ මේකට. එතර 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපිට කියනවා මක් නිසාද මේ ප්‍රස්තාවයේ ඔබ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැලවීමත් පැමිණෙනවා ඇත. නමුත් ඔබ සහ ඔබේ පියවංශය නැතිවන්නේය. ඔබ රාජ්‍යයට පැමිණුනේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදයි කියා කියන්ට අනකලේ. මොර්දෙකයි එස්තරට යවපු පණිවිඩේ. එතනදී මොර්දෙකයි කියන දේ තමයි නුඹව මේ තැනට මේ වගේ කාරණයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා එස්තර් ඒ හිටපු තැන අහම්බයක් නෙවෙයි. එස්තර් අහම්බෙන් එතනට ආවේ නැහැ. දෙවියන් වහන්සේගේ ආනුභාවය තුල තමයි ඒ සිද්ධ වුනේ. එතකොට මොර්දෙකයිගේ වචනේ හරි ලස්සනයි එතන කියන දේ. මොර්දෙකයිගේ වචනේ මොර්දෙකයි කියනවා නුඹ මේ දේ නොකළොත් දෙවියන් වහන්සේගේ සෙනගව උන්වහන්සේගේ සෙනගව ගලව ගැනීම වෙනුවෙන් උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් නුඹ ක්‍රියා වුණොත් වෙන කොතනින් හරි ඒ දේ දෙවියන් වහන්සේ කළයි. නුඹ කලේ නැති වුණාට දෙවියන් වහන්සේ ඒ දේ කොතනින් හරි වෙන්න සලස්වයි. හැබැයි එකම දේ නුඹට මේකට සම්බන්ධ වෙන්න තිබුණ අවස්ථාව නැතුව යනවා සහ නුඹේ ගැලවීම නුඹ නැති කරගන්න. දැන් ඒ තුල අපිට පෙන්නනවා මේ අන්තිම කාරණේදී එස්තර් ක්‍රියා කරපු ආකාරය දිහා අපි බලද්දී අපිට පෙන්නනවා අපි තනි වෙන්නේ නැහැ. එලියා කල්පනා කළා තමන් තනි වුණා කියලා. එලියා හිතුවා ලියාහබ් රජතුමා එක්ක ගැටුණ වෙලාවේදී සියල්ලේදී එලියා හිතුවා දැන් මං විතරයි ඉතිරි වෙලා ඉන්නේ කියලා. හැබැයි දෙවියන් වහන්සේ එලියට පෙන්වුවා නෑ නුඹ තනි වෙලා නැහැ, විශ්වාසවන්ත තව සෙනගක් ඉන්නවා. නිසා අවසාන කාලෙත් ඒ සෙනග තනි වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සෙනගත් එක්ක උන්වහන්සේට ලං වුණ කණ්ඩායමක් ඉන්න යනවා. හැබැයි ඒ සියල්ලට ඉහළින් එස්තරගේ කතාව අපිට පෙන්වන්නේ රජතුමාගේ කරුණාව එස්තරට තිබුණා. අපේ මිදුම්කාර රජුරුවන් වහන්සේ යේසුස් වහන්සේගේ කරුණාව
අවසාන කාලෙදී අපිත් එක්ක තියෙන්න යනවා. උන්වහන්සේ අපිව මුදා ගන්නට යනවා. ඒ වගේ ඇතුමනි තවත් කාරණාවක් තමයි මේ එස්තර්ගේ කතන්දරේ එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයට ඉතිරි සභාවට සමාන කරන්නේ කොහොමද? කොහොමද මේක අපි සම්බන්ධ කරන්නේ එස්තර්ගේ කතන්දරයයි සහ එලිදරව් 12 වෙනි පරිච්ඡේදය? ඔව් අපි දකිනවා හරීම ලස්සන සම්බන්ධතාවයක් මෙතන තියෙනවා. මේ එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මේ ස්ත්‍රීය කියන කාරණයක් එක්ක උන්වහන්සේගේ සභාව උන්වහන්සේ ඒ අඳුරු යුගයේදී ආරක්ෂා කරලා තියෙනවා. අපි කියුවා මීට මොහොතකට කලින් කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් අපි මේක ඉගෙන ගන්නවා අනාගත වාක්‍යයේ ඉගෙන ගද්දි පැහැදිලි කරද්දි අපි සඳහන් කරා මේ අවුරුදු 1260ක කාලයක් දින 1260ක් එක දිනක් අනාගත වාක්‍ය තුල අවුරුද්දක් කියන කාරණය තුල අපි අවුරුදු 1260ක කාලයක් අපි දකිනවා. මේ කාලේ අපි දකිනවා පැහැදිලිවම සභා ඉතිහාසය දිහා බලද්දී අපි දකිනවා අවුරුදු 1260ක අඳුරු කාල පරිච්ඡේදයක් තිබුණා. සැබෑ උන්වහන්සේගේ ආඥා පවත්වන සෙනගට එයාට හැංගිලා ඉන්න සිද්ධ වුණා. ඒ හැංගිලා වුන්ව උන්වහන්සේ ආරක්ෂා කළා. හැබැයි ඒකේ අවසාන වෙද්දී උන්වහන්සේ වුන්ව එළියට ගත්තා. අපි දකිනවා එලිදරව් 12 වෙනි පරිච්ඡේදයේ මේක පැහැදිලි කරනවා. ඒ අවසාන යත් එක්කම මේ සෙනගව උන්වහන්සේ එළියට ගන්නවා. මේ සෙනග එනවා එළියට. ඇවිල්ලා එයා ලෝකයට ගමන් කරනවා. මොකටද? විශේෂ පණිවිඩයක් තුල. එහෙනම් මේ අවසාන කාලයේ ඉන්න අපි ඉතිරි සභාව කියන කාරණයත් එක්ක අපි කල්පනා කරද්දී එස්තරට වගේ අපිට උන්වහන්සේ කියන මෙවැනි කාලයක් වෙනුවෙන් තමයි උන්වහන්සේ අපව තියලා තියෙන්නේ. විශේෂ අරමුණක් වෙනුවෙන් එස්තරව විශේෂ අරමුණක් වෙනුවෙන් එතන තිබ්බා. ඒ විශේෂ අරමුණ තමයි ඒ සෙනග වෙනුවෙන් කතා කරන්න, සෙනග වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒතකොට උන්වහන්සේගේ සෙනගට අවසාන කාලේ ඉන්න සෙනගට උන්වහන්සේ විශේෂ අරමුණක් දීලා තියෙනවා. ඒ තමයි පණිවිඩය, දේවදූතයන් තුන්දෙනාගේ පණිවිඩය ලෝකයට අරගෙන යන්න. දේවගැතුමනි අපි අවසාන වශයෙන් අපි බලන්නා අතරදී අපිට මේ කතන්දර තුලින් ගන්න පුළුවන් පාඩම් මොනවද? මෙතනදී අපි කියන ප්‍රායෝගිකව අපිට ගන්න පුළුවන් පාඩම් මොනවද සහ එල්.එන්.ජී. වයිට් මහත්මිය මේ ගැන මොනවද කතා කරන්නේ? අපි එලන් වයිට් මහත්මිය කියන කාරණයක් එක්ක බලද්දී අපි දකිනවා මේ එස්තරගේ කතන්දරයත් එක්කත් කල්පනා කරද්දී මේ තනතුරු තියන අය අපිට කියනවා කීර්තිය තියන අය රජේ ආණ්ඩු බලය ඇති අයගෙන් උන්වහන්සේගේ සෙනගට විරෝධතා එන්න පුළුවන්. බලය තියෙන තැන්වලින් උන්වහන්සේගේ සෙනගට පීඩාවන් එන්න පුළුවන්. ඒ අය පුරසාරම් කියමින්, ඒ අයගේ ලොකුකම කියමින්, ඒ අය තර්ජනය කරමින්, සමච්චල් කරමින්, විහිළු කරමින්, ඔවුන් හැම මාධ්‍යයක්ම පාවිච්චි කරමින් උන්වහන්සේගේ සෙනගට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. උන්වහන්සේගේ සෙනගට සැබෑ සෙනගට පහර දීම ඒ අය කරන්න පුළුවන්. ඒක අපි දකිනවා. මොකද මේ ක්‍රිස්තියානි මිනිස්සු කියාගෙන අපි දකිනවා මේ තවත් අයට පහර දීම කරන එක. උන්වහන්සේගේ සැබෑ සෙනග කවදාවත් තව කෙනෙක්ට පහර දීමක් කරන්නේ නැහැ. සත්‍යතාවයේ තියෙන කෙනා වැරද්ද තියෙන තැන උලුප්පල දක්කගෙන මෙයා වැරදි කියලා චෝදනා කරගෙන ඉන්නේ නැහැ. සත්‍යතාවය බෙදා ගන්නවා මිසක්. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ නුඹලා පොළවේ ආලෝකය. ඒ ආලෝකය බෙදා ගන්න. එතකොට අපි දකින දේ තමයි සැබෑ වූ සෙනගට විරුද්ධව මෙවැනි පීඩාවන් කාරණාවන් එනවා. ඒ දේ වෙන්න පුළුවන්. ඒ දේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කාරණාවලදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මහන්සියගේ සෙනගට උන්වහන්සේ ආරාධනා කරනවා ස්ථීරව උන්වහන්සේ තුල ඉන්න බය වෙන්න එපා. එහෙම පීඩා එන්න පුළුවන්. ඒ පීඩාෙදි තේරුම් ගන්න. අපි හරි තැනට ඇවිල්ලා ඉන්නවා. හරි කාලයට අපි ඇවිල්ලා ඉන්නවා. ඒතකොට අපිට තියෙන කොටස අපි ඉෂ්ට කරන්න අවශ්‍යයි. අපි දැන් ඇත්තටම අපි දකිනවා උන්වහන්සේගේ සෙනගට විරුද්ධව කොයිතරම් කාරණා සිද්ධ වෙනවද කියන දේ. එතනදී
අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි හරි තැන ඉන්නවා. අපිට පහර දීම වැඩි නම් තේරුම් ගන්න ඕනේ. අපි හරි තැනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපේ කොටස අපි ඉෂ්ට කරනවා. එස්තර් වගේ අපිව මේ කාලේ උන්වහන්සේ තියා තියන්න හේතුව වන ඒ කාරණය අපි ඉෂ්ට කරනවාද? මේක අපි කල්පනා කරන්න අවශ්‍යයි. අපි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් යුතුව අපි මේ දේ කරන්න අවශ්‍යයි. දේවගැතුමනි අවසාන වශයෙන් අපි මේ පාඩම නිමා කරන්නට ප්‍රථමයෙන් අපි මේ සතියේ අපි එස්තර්ගේ කතන්දරය සහ මේ කතන්දර තුලින් රූත්ගේ කතන්දර තුලින් මේ සතියේට අපිට ගන්න පුළුවන් යම් පාඩමක් තිබෙනවා නම් ඒ මොකක්ද? මම හිතන්නේ මේ පාඩම හරි පැහැදිලි අපි ආපු සාකච්ඡාව ඇතුලේ. හරි පැහැදිලි පාඩමක් තියෙනවා. මොකද මේ රූත්ගේ එස්තර්ගේ කතන්දර වලින් අපිට පෙන්වන කාරණය තමයි මේ රූත්ගේ කතාවෙන් පෙන්වන්නේ මේ රූත්ගේ තිබිච්ච දිලිඳුකමින් පීඩාවෙන් රූත්ව බෝවාස් මුදව ගත්තා. ඒ මුදා ගැනීම බෝවාස් හරහා සිද්ධ වුණා. එස්තර්ගේ කතාවෙන් අපි පෙන්වනවා විනාශයට පීඩාවට මුහුණ දීලා හිටපු සෙනගක් ඒ රජතුමාගේ කරුණාව තුල ආරක්ෂා වෙනවා. අවසාන කාලේ අපි දකින්න යනවා මේ පාඩමේ අපිට තියෙන කාරණය තමයි රූත් වගේ ආධ්‍යාත්මිකව ආත්මයෙන් දිලිඳු වෙලා ඉන්න ආත්මයෙන් පීඩාවටපත් වෙලා ඉන්න අපිව උන්වහන්සේ ගලව ගන්නට යනවා. ඒ විතරක් නෙවෙයි එස්තර්ගේ කතන්දරේ වගේ ඉදිරියේ තිබෙන පීඩාවන් වලදී උන්වහන්සේගේ කරුණාව අපිව ගලවන්නට යනවා. ඒ නිසා මේ සියල්ල තුල මේ පාඩමේ අපිට තියෙන දේ අපි අනාගතයට බිය වෙන්න ඕන නැහැ. අනාගතයේ පීඩා තියෙනවා. අනාගත වාක්‍ය තුල අපිට ඒ ගැන කතා කරනවා. ඒ පීඩාවන් එනවා. උන්වහන්සේගේ සෙනගට පීඩාවන් එනවා. නමුත් බය වෙන්න කාරණයක් නැහැ. එදා ඊශ්‍රායල් සෙනග මිසරයේ ඉද්දී පීඩාවන් ආවා මිශ්‍ර ජාතිකයන්ට. ඔවුන් වටා පීඩාවන් තිබුණා. හැබැයි ඔවුන්ට එක පීඩාවකින්වත් කරදරයක් වුණේ නැහැ. ඔවුන් ආරක්ෂා කළා. එහෙනම් උන්වහන්සේ අවසාන පීඩාවන් මැද්දේදී අවසාන කාලේ අපි දකින බොහෝ ඒ පීඩා මැදදී උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ අපිව ආරක්ෂා කරන්න යනවා. මම හිතන්නේ මේ පාඩම තමයි මේ සතිය අපිට ලබා දෙන සුවිශේෂීම පාඩම වෙන්නේ. බොහොමත්ම ස්තුතියි දේවගැතුමනි අද දවසේදී අපේ මේ 11 වෙනි පාඩම ඉතාමත් පැහැදිලිව අපිට කියා දුන්න නිසා ඒ වගේම දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද අපිව බලාගෙන ඉන්න උන්වහන්සේ කැමති අපි උන්වහන්සේ ළඟට එනවා දකින්න. ඉතින් මේක ඉතාමත් පැහැදිලිව ලස්සනට අපිට පාඩම ගෙන දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිව නරඹන්නා ඔබ සිළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපත් එක්ක එකතු වෙමින් මේ පාඩම ඉගෙනගත් නිසා අපි ලබන සතියේදී අපි 12 වෙනි පාඩම සමග ඔබ සෑම කෙනෙක්ම මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා දේවගැතිතුමාට අවසාන ආඥාව කිරීමට. ඔව් අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දේව පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ අපේ ගැලවුම් කාර්යය නිසා. පියාණනි අපේ මිදුම් කාර්යයන අපේ ඥාතිය අපේ සහෝදරය අපව මුදා ගන්න තැනන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ පියාණනි ඒ මුදා ගැනීම තුල වහන්සේගේ කරුණාව තුල පියාණනි සියලු පීඩාවන් වලදී ඔබ වහන්සේ අපව ආරක්ෂා නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි ඒ පොරොන්දු හරහා අතීතයේ සිදුවීම් හරහා ඔබ වහන්සේ අපිට දී තිබෙන පාඩම් හරහා දෙවි පියාණනි අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔබ වහන්සේ අපිට ලබා දෙන්න. ස්ථිරව සිටින්න ඔබ වහන්සේ දෙස පමණක් බලා සිටින්න දෙවි පියාණනි ඔබ වහන්සේ තුල ශක්තිමත්ව ඉන්න. ඔබ වහන්සේගෙන් ඈත් නොවන්න. ඔබ වහන්සේ අපිට දී තිබෙන කොටස කරන්න. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. ඒ තුල ඔබ වහන්සේගේ රාජ්‍යයේ කොටස්කරුවන් වන පිණිස ඔබ වහන්සේගේ කරුණාව තුල අපව ගෙන යන්නට කියායිල්ලමින් අපව බලවත් කරන්නට කියායිල්ලමින් ඔබ වහන්සේගේ දෑතට යටත්ව බාරවන්නේ ගැලවුම්කාර යේසුස් වහන්සේගේම උතුම් වූ ප්‍රේමවන්ත වූ නාමයෙනි. ආමේන්. බොහොමත්ම ස්තුතියි දේවගැතිතුමනි. අපි නැවතත් අපි ලබන සතියේදී මුණ ගැසෙමු 12 වෙනි පාඩමත් සමග. එතෙක් ඔබ සිළු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි.